අපි අද හයි ප්‍රෝටීන් ඩිසර්ට් එකක් හදමුද? ඔන්න මම රසම රස බටර් ස්කොච් පුඩින් එකක් අරගෙන තමයි අද මේ වීඩියෝ එක ඔයගලන්ට අරගෙන එන්නේ. ඔන්න ඉතින් මේ විදිහට මුලින්ම කැරමල් සිරප් එක හදාගන්න ඕනේ. අපි ගත්ත සීනි ග්‍රෑම් 400 ටික ටික එකතු කරලා හොඳට ලස්සන ගෝල්ඩන් බ්‍රවුන් කලර් එකක් එනකන් කැරමල් සිරප් එක හදාගන්න ඕනේ. ලිප මීඩියම් හීට් එකේ තියාගෙන. ඊට පස්සේ බටර් ග්‍රෑම් 200 මේ විදිහට එකතු කරලා දිගටම හොඳට ස්ටර් කරන්න වෙනවා. මේ කැරමල් සිරප් එකේ කලර් එක වෙනස් නොවෙන්න වගබලා ගන්න වෙනවා. මොකද අපි වැඩිපුර රත් කළොත් කැරමල් සිරප් එක කර වෙලා පුඩින් එකේ රස වෙනස් වෙනවා. ඒ වගේම පුඩින් එකේ පාටත් වෙනස් වෙන්න වෙනවා. දැන් ලස්සනට කැරමල් මිශ්‍රණය හැදිලා ඉවරයි. ඉතින් දැන් තමයි අපි කිරි එකතු කරන්න ඕනේ. ඉතින් ලිප මීඩියම් හීට් එකේම තියාගෙන මේ විදිහට හිමින් කිරි ටික කැරමල් එකට එකතු කරන්න ඕනේ. මෙන්න මේ වෙලාවේ ඔයාලට දකින්න ලැබෙයි එකපාරටම කැරමල් ටික මේ විදිහට කැටි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට කලබල නොවි හිමීට දිගටම ස්ටර් කරන්න වෙනවා. මේ කැරමල් ටික මේ විදිහට හොඳින් කිරිත් එක්ක දිය වෙලා මිශ්‍රණය ගෝල්ඩන් කලර් විදිහට ලස්සන මිශ්‍රණයක් හම්බ වෙනකම්. ඔන්න දැන් බලන්නකෝ ලස්සනට ගෝල්ඩන් බ්‍රවුන් කලර් එකට මේ ක්‍රීම් එක හැදිලා තියෙනවා. මේ වෙලේදී ලිප ඕෆ් කරලා අපි මේ ලික්විඩ් එක හොඳින් නිවෙනකන් පැත්තකින් තියලා තියන්න ඕනේ. ඉතින් මේ අතරතුර එග්ස් ටික බීට් කරගන්න පුළුවන්. ඉතින් හොඳින් එග්ස් ටික බීට් කරගන්න ඕනේ. වැනිලා සිරප් තේ හැඳි 2ක් හෝ 3ක් එකතු කරලා ඒ වගේම අන්සෝල්ටඩ් බටර් නම් ඕගොල්ලෝ කැරමල් ක්‍රීම් එකට දැම්මේ. මෙතනදී ලුණු ස්වල්පයක් බිත්තර වලට එකතු කරලා හොඳින් බීට් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට එග්ස් ටික හොඳින් බීට් වුණාට පස්සේ අපි කලින් නිවෙන්න තියපු කැරමල් ක්‍රීම් මිශ්‍රණය මේ බිත්තර මිශ්‍රණයටම දාලා නැවතත් මිනිත්තු කිහිපයක් හොඳින් ක්‍රීම් එකක් එන විදිහට බීට් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වෙලාවට ඔයාලට දකින්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ හොඳ ක්‍රීම් එකක් ලස්සන ගෝල්ඩන් බ්‍රවුන් කලර් එකට මේ පුඩින් මිශ්‍රණය හැදිලා තියෙනවා. ඉතින් ඊළඟට අපි කරන්න ඕනේ පුඩින් එක හදන්න අවශ්‍ය කරන ට්‍රේ එක සූදානම් කරගන්න එක. ඒ වගේම පුඩින් මිශ්‍රණය ස්ට්‍රේන් එකක් පාවිච්චි කරලා මෙන්න මේ විදිහට පෙරා ගන්න ඕනේ. ඊට පස්සේ බටර් ටිකක් දාලා පුඩින් එක හදන ට්‍රේ එක ප්‍රිපෙයාර් කරගන්න ඕනේ. මම අද බටර් ස්කොච් පුඩින් එක හදන්න මෙන්න මේ වගේ ට්‍රේ එකක් තමයි පාවිච්චි කරේ. මේක ඇත්තටම කප් කේක්ස් හදන මෝල්ඩ් ට්‍රේ එකක්. අද ඇත්තටම මම මේ බටර් ස්කොච් පුඩින් එක හදන්නේ පාටි එකකට ගෙනියන්න. ඉතින් මම හිතුවා මේ විදිහට සෙපරේට් පුඩින් ඩිෂස් ඒ කියන්නේ පුඩින් කප්ස් විදිහට හදාගත්තොත් ඒක සර්ව් කරන්න ගොඩාක් පහසු වෙයි කියලා. ඉතින් ඔයාලා කැමති ට්‍රේ එකකට දාලා මේ විදිහට බේක් කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔන්න පුඩින් මිශ්‍රණය කප්ස් වලට මේ කප් කේක් ට්‍රේ එකට දාලා මම මෙන්න මේ විදිහට ඇලුමිනියම් ෆොයිල් එකකින් හොඳට කවර් කරගන්නවා. ඊට පස්සේ වෙන ට්‍රේ එකකට බේකින් ට්‍රේ එකකට වතුර දාලා ඒ වතුර දාපු ට්‍රේ එකේ මේ ට්‍රේ එක තියලා තමයි
oven එකට දාන්න ඕනේ. ඉදියට කරන එකෙන් වෙන්නේ පුඩිම dry වෙන්නේ නැතුව steam bake වෙන එක. ඉතින් ඔයගලන්ට පේනවා ඇතිනේ මේ පුඩින් ටික හරිම ලස්සනට මොයිස්චර් එක හොඳට තියෙන විදිහට බේක් වෙලා තියෙනවා. ඊට පස්සේ මගේ දෙවෙනි ට්‍රේ එකත් මම මේ විදිහට oven එකට දානවා. oven එකට දාලා මම දැන් කරන්න හදන්නේ මේ පුඩින් එක සරස topping එක හදාගන්න cashew සහ almond වලින්. කැෂූසුයි ආමන්ඩ්සුයි මේ විදිහට පොඩියට කපාගෙන ඊට පස්සේ මම කැරමල් සිරප් එක මේ වගේ සීනි චුට්ටක් එකතු කරලා පෑන් එකකට මේක හදාගෙන මේකට කපාගත්ත කැෂූ සහ ආමන්ඩ් ටික එකතු කරනවා. ඉතින් ඒක තමයි මගේ ටොපින් එක විදිහට මම මේ පුඩින් එක සරස ගන්න පාවිච්චි කරන්නේ. ඔන්න දැන් බටර්ස්කොච් පුඩින් ටික ඔක්කොම හදලා ඉවරයි. දැන් මම ආමන්ඩ්සුයි කැෂූසුයි එකතු කරලා හදාගත්ත ටොපින් එක දාලා මේ පුඩින් ටික සරස ගන්නවා. ඊට පස්සේ හොඳින් කවර් කරලා ෆ්‍රිජ් එකට දානවා. මොකද මට මේක පාටි එකට ගෙනියන්න තියෙන්නේ හෙට තමයි පාටි එක තියෙන්නේ.